හෙලෝ යාළුවනේ ඕගොල්ලන් මගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් අද ඕලෝඩ් එකක් කියන්නේ මොකද්ද? ඕලෝඩ් එකේ වෙන්නේ මොකද්ද? අපි ඕලෝඩ් එකක් ඔපරේට් කරන්නේ මොකද්ද? ඕලෝඩ් එකක contact point මොනවද කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all දාගන්න. ඔයාලට අලුත් වීඩියෝ මම දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයාලා ඕවර්ලෝඩ් එක භාවිතා කරනකොට ඕවර්ලෝඩ් එකේ ඇම්පියර් එක ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මෙතන තියෙනවා මේකේ ඕවර්ලෝඩ් එකේ ඇම්පියර් එක තියෙන්නේ 5. ඊට පස්සේ තියෙනවා 6.5. ඊට පස්සේ එතනින් එහාට වැඩි කරන්න පුළුවන් 8. මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඇම්පියර් 6.5ත් 7ත් අතර වගේ. ඒ කියන්නේ මේක උපරිම රේන්ජ් එකට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න එපා. එතකොට මේක ඉක්මනින් සවුත් වෙන්න බලනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පාවිච්චි කරන මොකක් හරි මේ විදුලි උපකරණයේ මෝටරයක් හරි වෙනත් උපකරණයක් හරි නම් ඒ උපකරණයේ තියෙන ඇම්පියර් එක ඔයගොල්ලෝ හරියටම තහවුරු කරගන්න. ඒකල්ලා මේකේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන රේන්ජ් එකක් තියෙන එකක් අරගෙන ඔයගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට ඒක සිලෙක්ට් කරගන්න. එතකොට ඕලෝඩ් එකේ කල්පැවැත්ම වැඩි පාවිච්චි කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති කියලා මම කියපු දේ. යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඕලෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ඉවරලා ඒකේ contact point මොනවද? ඕලෝඩ් එකක් භාවිතා කරන්න පුළුවන් තැනක් මොකද්ද? ඕලෝඩ් භාවිතා කරන්නේ මොනවටද කියලා ඉවරලා. එතකොට මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඕලෝඩ් එකක්. මේ උඩින්ම තියෙන්නේ contact point 4ක්. ඒක ඕලෝඩ් එකේ යටපැත්තට සෙට් වෙන contact point 4 තමයි. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඒකේ output එක තමයි මේ යටින් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති T1, T2, T3 කියලා ඉවරලා තියෙනවා. මේ කෙරවල දකුණු පැත්තේ යටින්ම තියෙන එක normally open point එක. ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිව. එතකොට මේකේ normally close point එකයි normally open point එකයි තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව මම කියලා දෙන්නම් ඒ මොකද්ද කියලා ඉවරලා. ඒක සාමාන්‍යයෙන් දැන් මේ contact එකේ තියෙන විදිහට normally තියෙනකොට සාමාන්‍යයෙන් මේක වැඩ මේ contact point එක වැඩ කරන්නේ normally close විදිහට. මේක normally open විදිහට වැඩ කරන්නේ. එතකොට අපි මේක ඇරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට පොඩි ටෙස්ට් එකක් භාවිතා කරලා අරින්න. එතකොට මෙතන තියෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ට්‍රිප් කියලා. එතකොට මේ කෑල්ල මේ විදිහට උඩට ගන්න පුළුවන්. එතකොට මේ කෑල්ල උඩට ආවම අපිට පේනවා. එතකොට ඒකේ කියවෙන්නේ මේ ඕලෝඩ් එක ට්‍රිප් වෙලා කියලායි. එතකොට අපිට මේක රීසෙට් කරන්න මෙන්න මේ බටන් එක ඔබන්න ඕන. එතකොට ඒක යටට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මේ ඕලෝඩ් එක ඇම්පියර් 5 ඉඳන් 8 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මේක වෙනස් කරන්න පුළුවන් මෙහෙම කරකෝල ඉවරලා. නියනම් භාවිතා කරලා ඉවරලා කරකෝල වෙනස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට තව ඔයගොල්ලන්ට වැදගත් කාරණයක් කියලා දෙන්නම්. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ H කියලා තියෙන්නේ A කියලා තියෙන්නේ ඒ දෙක මම ඔයාලට වෙන වෙනම කියලා දෙන්නම් මොකද්ද කියලා. එතකොට H කියන්නේ hand කියන එක. එතකොට ඒක manual operate කරන්න තමයි H කියන පැත්තට දාලා තියෙන්නේ. දැන් මේක දාලා තියෙන්නේ ඕලෝඩ් එක H කියන පැත්තට. එතකොට මේක manual තමයි operate කරන්න ඕන. trip වුණාම මේ රතු පාට මේ පැත්තේ තියෙන කෑල්ල උඩට එනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයට උඩට එනවා. එතකොට ඕගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් මේක trip වෙලා තියෙන්නේ කියලා ඉවරලා. ඒක අපි H කියන පැත්තේ දාලා තිබ්බොත් මේක රීසෙට් කරන මේ බටන් එක ඔබන්නම ඕන අරක පහත් වෙන්න. එතකොට තමයි මේක රීසෙට් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේක මේ පැත්තට තදින් යටට පුෂ් කරලා ඉවරලා මේ පැත්තට කරකවන්න පුළුවන්. එතකොට මේක ඔටෝ දාලා තියන්නේ අපි. එතකොට ඔටෝ දාපුවාම වෙන්නේ මේක සාමාන්‍ය අපි මෝටරයක් දාලා හයි ඇම්පියර් අරන් ඉවරලා ට්‍රිප් වෙනවා. ට්‍රිප් වුණාට පස්සේ මේක ඔටෝ දාලා තියෙන හින්දා නැවත ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මද වේලාවකින් ඒ කියන්නේ මේක ටයිම් එකක් තියෙන ඒ ටයිම් එකේදී අරගෙන ඒ ටයිම් එකේදී ආපහු මේක රීසෙට් වෙලා ඔටෝම ආපහු නැවත අපිට මෝටරේ ඔන් කරන්න පුළුවන් තත්ත්වයට එනවා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම කියපු එක. මම නම් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේක හෑන්ඩ් කියන පැත්තට. එතකොට මෝටරේ ආරක්ෂා වෙනවා. මොකද අනිත් පැත්ත පාවිච්චි කරුවොත් එහෙම මෝටරේ දිගින් දිගටම ඕවර් කරන්ට් ගිහිල්ලා මෝටරේට හානි වෙන්න පුළුවන්.
ඒ හින්දා ඔයගොල්ලොත් මේ H කියන පැත්තට භාවිතා කරන්න. එතකොට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ normally open point එකයි normally close point එකයි කොහොමද වැඩ කරන්නේ කියලා. මම ඔයගොල්ලන්ට ඇඳලා තියෙනවා පෙන්නන්නම් මෙහෙම. මේ තියෙන්නේ contact point එක 95 96. එතකොට normally close එක. එතකොට normal තියෙන විදිහට මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ contact එක trip වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිව. මේ තියෙන්නේ contact point. ඔයගොල්ලන්ට පේනවා ඇති 95 96 කියන normally close point දෙක. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මේක contact එකේ normal අපි පාවිච්චි කරන විදිහට මේ ඕවර්ලෝඩ් එක තියෙන්නේ normal position එක ඕක තමයි. එතකොට බලන්න මේ trip කියලා තියෙන්නේ. එතකොට මේක trip වෙච්ච අවස්ථාවකට ඕගොල්ලන්ට මේ normally close එක normally open විදිහට පෙන්නනවා. එතකොට normally open එක normally close විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට අපිට මේකට indicate light එකක් පාවිච්චි කරුවොත් අපිට ඒක බලා ගන්න පුළුවන් මේක trip වෙලාද තියෙන්නේ කියලා අපිට indicate එකක් මගින් බලා ගන්න පුළුවන්. ඉදිරි වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට ඒක ගැන කියලා දෙන්නම්. මං හිතනවා ඔයගොල්ලන්ට මේ ඕවර්ලෝඩ් එක ගැන දීපු විස්තර ඔයගොල්ලන්ට ටික පැහැදිලි ඇති කියලා ඉවරලා මේක ඇවිල්ලා ඕවර්ලෝඩ් රිලේ කියන මේක නම තමයි ඒක. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේ විදිහට තමයි තියෙන්නේ මේක. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පැහැදිලි මං කිව්වා කියලා. ඔයාලට වීඩියෝ එක බැලුවට ස්තුතියි.